අද එයි කියලා මම බලාපොරොත්තු චිට් එකක්. අමිල පන්ති කතාවක් කියලා ඒක දැන් අල්ලගෙන කට්ටිය දඟලනව නේද? කාරණා දෙකක් කියන්න ඕන. මගේ පන්තිය ගාවින් ළමයි කෑ ගහගෙන යනවා නම් මේ මොකද්ද වෙන්නේ? මම ඒකට කැමතිත් නෑ. මාත් බයිනෝ. ඔය මේ නීතියේ තියෙන જાති කීපයක් මේ එකක් තමයි ශනික කෝපය කියලා එකක් තියෙනවා. මිනිස්සුන්ට ටක් ගාලා මල පැනලි වෙරලා එහා පැත්තේ කාට පිහියෙන් අයින්නවා අපි හිතමු. එතකොට ඒක ශනික කෝපය කියන කාරණේ යටතේ පොඩ්ඩක් දඬුවම ලිහිල් කරගන්න පුළුවන්. හිතලා කරපු වැඩ නෙමෙයි ටක් ගාලා තරහ ගියා. අරු කරපු වැඩේ හින්දා මට තරහ ගියා. ඒ හින්දා එහෙම උනේ. හරිද? ඒව එකක් තමයි මම දකින්න දෙය හරිද? ළමයි කියන්නේ තමන්ගේ පන්තිය කර කර ඉද්දී එහා පැත්තෙන් වෙන උන් දොරවල් වලට ගහ ගහ කෑ ගහ ගහ හූ කියනවා නම් ඒක මට වුණත් මල පයින්නවා මාත් ඕන තරම් බැලලා දෙනවා එහෙම පන්තිය වල ළමයින්ට. අරුන්ගේ පන්තිය නම් මොක්කද මන් දා ඉන්නේ කියලා කියලා තියෙනවා. හරිද? ඒක මේ එනකට නිකන් මේ හරිද විවේචනය කළ යුතු සාධකයක්සේ මම දකින්නේ යාළුවා හින්දා නෙමෙයි මේ කියන්නේ මේකට කරුණු තර්කානුකූලව තේරුම් ගන්න. හරිද? දෙවෙනි එක තමයි කවුරු ගුරුවරට ඇත්තටම අමිලට මේ එහෙම කරන්න එපා මල්ලි කියලා පෞද්ගලිකව ඕනනම් කියන්න තිබ්බ Facebook එකට දාන්න නැතු. එතකොට ඒක Facebook එකට දාලා නිකන් කට්ටිය වට කරගෙන Taman නිකන් දායක සභාවක් ගෙන්න ගන්න දන්නේ Tamanට එකක් තමයි කොන්දපන්න නැති හින්දා. හරිද? අනිත් එක තමයි නිකන් අර නිකන් කවුරු හරි කියන්නේ. හිතන්න සමාජයේ පොරක් ඉන්නකොට පොරකට බැනලා පොර වෙන්න පුළුවන් නේ. අන්න එහෙම කාරණයක් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. ඒක දෙවෙනි එක. හරිද? තුන්වෙනි කාරණා තමයි ඇත්තම කතාව. සමහර පන්තිවල ළමයින්ගේ හැසිරීම හොඳ නැහැ. හරිද? ඒක කොච්චර ඔයාලා කොහොම කිව්වත් හරිද එහෙම ඒක පිළිගන්න ඕන පිළිගත යුතුයි. හරි? අවසාන වශයෙන් මේ අන්තිම කාරණේ ඔය අමිලක පිටින් යන්නේ සමහරවිට අර අපේ පන්ති මගේ පන්තිය ලොකු වෙලා තමන්ගේ IT ගුරුවරට කෙලවෙලා හින්දා ඉතින් ඒ අදාළ අනිත් සබ්ජෙක්ට්ස් කරන ගුරුවරුන්ගේ හිතේ දුක තමයි අමිලක පිටින් යන්නේ. අමිල මගේ යාළුවා හින්දා. හරිද? මං ඊ අමිලට කතා කරලා කිව්වා අඩෝ සෝරි බං මේ ඔය මගේ ඇරියස් තමයි උඹේ පිටින් යන්නේ කියලා. හරිද? ඔන්න ඔය ටික තමයි මාත් කියන්නේ හිටියේ. හරි. අපේ පන්තියේ හැම ළමයිම ඉන්නෝනේ. හරිද? ඒ අතරින් මම දන්නේ ඔයාලා පිළිගන්නේද කියලා. මට ඉතින් ඇත්තටම මැත්ස් ෆිසික්ස් කරන ළමයින්ගේ ටිකක් වැඩිපුර වෙනයක් පේනවා. මමත් මැත්ස් ෆිසික්ස් කරේ ඒ ලෙවල් වලට. අනිත් ළමයින්ගේ නෑ කියලා නෙමෙයි මම කියන්නේ. සාපේක්ෂව උන් සංවරයි අර කියන්නේ. එහෙම තමයි ළමයි තමන් ප්‍රැක්ටිස් කරන දේවල් එක්ක තමයි තමන්ගේ තියෙන ගති ලක්ෂණ එන්නේ.